හොඳයි කෙටි පන්දු ප්‍රහාරයක් කෙල්ල කරනවා රැක ගන්නවා පත්තුව. දැවි යනවා. සාදීර මල් කැලුම් ප්‍රථම පන්දුව තුළ දැවි යනවා. පන්දුව අර 25යි. ප්‍රථම කඩුල්ල පිට වැටෙනවා. ඉන්දික මයිතට ක්‍රීඩා පිටි දකුණු කලාපී සහය විනිසුර හැටියට කටයුතු කරනවා. සමන්දිනවා මයිතට වම් කලාපී දකුණු කලාපී ඉන්දික ඉන්නවා. දැසුදානම් දෙවෙනි පන්දුවට මුහුණ දීම සඳහා කැඳවා ගන්නවා. ප්‍රවීන් චතුරංගබයි කැඳවන්නේ ක්‍රීඩා පිටියට. පන්දු ලබා දෙන්නේ රෝහන් කුමාර. පන්දු රකින්නවා වල්පොල නවසෝරියුන්ගේ ක්‍රීඩා පිටිය. හොඳයි දැසුදානම් වෙනවා. ප්‍රවීන් චතුරංග වෙන පත්තුව එල්ල කරන පන්දු ප්‍රහාර යනවා. පන්දුව දාවක යන පළවෙනි කඩුවම පසු කරනවා. දෙවෙනි කඩුවමත් පසු කරනවා. තෙවන කඩුවම නතර වෙනවා. හොඳයි නතර වෙනවා. හොඳයි පන්දු තිබෙනවා. පන්දු 23ක් තව තිබෙනවා. කලබල වෙන්න එපා දිනේෂ්. තව පන්දු 23ක් තිබෙනවා. මේ ප්‍රදේශයේ කණ්ඩායම පෙරලිකාර කණ්ඩායම බල්පොල නව සොයිරු දෙකට බා ගන්නවා පීලක පිටිකර වඩ කපිට. දැසුදාන පීලක පිටිකරවට ආරාධනය කරන්නට රෝහන් කුමාර ආරාධනය කරනවා. රෝහන් කුමාර ආරාධනය කරන්නේ පෙරලිකාර ක්‍රීඩකයා කසුන් මදුරංගප්පුහාමි මීට පෙර තරඟයේ දෙවුම් කණුවෙන් කපා හැරීමේ වරදට හසු වුණු කසුන් මදුරංගප්පුහාමි මීට වඩා වෙනසක් කරන්න ඕනේ. කසුන් මදුරංගප්පුහාමි පන්දුවර 25යි මේ අවසන් මහා ගැටුම ශූරතාවයේ අනුශූරතාවයේ සඳහා තිබෙන තරගය. නිස්සංක කුමාරයි දාවක හැටියට දාමන ආරම්භක ස්ථානයේ ඉන්නේ. පන්දු ලබා දෙනවා කසුන් මදුරංගප්පුහාමි. පන්දුර පාරෙල්ල කරනවා. පන්දු රකින්නේ වල්පොල නව සොයිරෝ. මෙන්න පත්තුව. පන්දු දෙකක් රිබාඩ් පත් වෙලා තිබෙනවා. දැසෝදානම් මෙන්න පත්තුව එල්ල කරන පන්දු ප්‍රහාරය උඩ පන්දුවක් ක්‍රීඩකයෙක් සිටිනවා. පන්දුව යට ඉන්නවා ක්‍රීඩකයා. පන්දුව රැක ගන්නවා. පන්දුව දැවි යනවා. මේ අවස්ථාව වෙනකොට මයිතට්ටේ දැවි යන ක්‍රීඩකයා කසුන් මදුරංග අප්පුහාමි දැවි යනවා. මේ වෙනකොට පන්දුව අර 3ක් ක්‍රීමාවට පත් වෙනවා. පන්දුව අර 3ක් ක්‍රීමාවට පත් වෙලා තිබෙනවා. මේ පසුපසට මෙන්න කියලා ඉල්ලීමක් කරනවා සියලු දිනාටම. දැක්කනවා ගන්නවා. තවත් සාර්ථක පිටිකරුවෙකුව. දැසෝදාන බෙදම පීලක පිටිකරු වඩ කපෙට කැත බාගෙන ඉන්නට. පන්දු 3ක් නිමාඩ පන්දු 25යි. පන්දු පිරිනමඩේ රෝහන් කුමාර කණ්ඩායමේ පත්පත්‍යාවකයා. දැසෝදාන බෙදම ප්‍රවීන් චතුරංග දිනේෂ් දාවකයා. දිනේෂ් කල්පනාකාරී වෙන්න ඕන. දිනේෂ් දැසෝදාන මෙට පත්ව ලබා දෙන්නේ ප්‍රවීන් චතුරංග තාක්ෂණික පිටිකරුවා. දැසෝදාන මෙට සෝදාන බෙරම දැවි යනවා. ප්‍රවීන් චතුරංග දැවි යනවා. ඊටමත් තබස්සනාවත් ඉරණමකට ගොදුරු බෙරම. පන්දුවර 4ක් ක්‍රීමාවට පත් වෙලා තිබෙනවා. දැසෝදාන පන්දුවර 21ක් තිබෙනවා තව. අවසාන අධීරිය දක්වා සටන්කාමි කණ්ඩායමේ හේතුල ජයමාලි පිළ
රෝහන් කුමාර කැඳවා ගන්නේ සාර්ථක පිටිකරුවෙකු. දැස්වුදාන බෙන්නේ තවත් සාර්ථක පිළිකරුවෙක් කැඳවාගෙන ඉන්නට කැඳවාගෙන එනවා. වමතින් පිට හසුරන තිලිනව කැඳවන්නේ ක්‍රීඩා පිටියට. දාවකයා අශෝක් පනාදුයි දාවන සායකතු කරගන්නේ. හොඳින් පිට හසුරාගෙන විතිරල සාර්ථක පිටිකරුවා හොඳින් පිට හසුරා ගන්නට ඕන ක්‍රීඩා පිටිය තුල. වෙන පත්තුව එල්ල කරනවා පන්දු ප්‍රහාරය. හොඳයි පන්දු ප්‍රහාරය හොඳයි. දාවක යන්න පන්දුව ගිලියනවා. බින්ද ආරම්භක බටේ ලැබෙනවා මේ වෙනකොට තිල්ලකින් ජයමාලි පිළට. කලකුණයි වාර්තා කරන්නේ මම හිතන්නේ පන්දු අර 6ක් නිමාටපත් වෙනකොට කලකුණයි. පන්දු අර 5යි කලකුණයි. පන්දු අර 5ට කලකුණයි. දැන් 6 වෙනි පන්දුව තුල පන්දු අර 25යි. මේ 6 වෙනි පන්දුවට මුණ දෙන්නේ ලයිරු රසංගයි ක්‍රීඩා පිටියේ ඉන්නේ. ලයිරු රසංගය තමත් වේගවත් පිටිකරුවා වේගවත් තාපකයා. පන්දු ලබා දෙන්නේ රෝහන් කුමාර. ලයිරු රසංග ලකුණ අවශ්‍ය කරන මොහොතක බලාපොරොත්තු සහගතව කැඳවා තිබෙන ක්‍රීඩකයා. මෙන්න ලයිරු රසංග එල්ල කරන පන්දු ප්‍රහාරය දැවි යනවා ලයිරු රසංග දෙවුම් කොණුව තුලින් කපා හැරීමේ වරදට හසු වෙනකොට පන්දු 6ක් නිමාඩපත් වෙනවා. පන්දු 6 එක ලකුණයි. පන්දු 6 එක ලකුණයි දැසීමා වෙලා තිබෙන්නේ ඇත්තම දෙවුම් කොණුව තුලින් කපා හැරීමේ වරදට හසු වෙනවා. දසූදානම් පන්දුර පාර එල්ල කිරීම සඳහා මීළඟ පිටිකරු අඩකබර කැඳවාගෙන එන්නට ආරාධනය කරනවා. මීළඟ පිටිකරු අඩකබර කැඳවාගෙන එන්නටයි ආරාධනය. රෝහන් කුමාර දසූදානම් පන්දුර පාර එල්ල කිරීම සඳහා තිලිනව කැඳවන්නේ ක්‍රීඩා පිටියට. දසූදානම් පන්දුර පාර එල්ල කිරීම සඳහා පන්දු ලබා දෙන්නේ රෝහන් කුමාරයි. පන්දු පිරිනැමීමටත් අද ක්‍රීඩකයන්ගේ අඩුපාඩු තිබෙනවා. නාලි සුරංගනේ රුවන් පිටුනේ නාමල උදය කුමාර තුමින්දා සංක සිල්වා අශාන් පනාන්දු නිමේෂ් පනාන්දු සමිඳු දසූදානම් දැවි යනවා. පන්දු අර 7ක් නිමාටපත් වෙලා තිබෙනවා. මෙතන සිට විස්තර කතරය ගෙනයට ආරාධනය කරනවා ඩෙන්සිල් නිවේදක මහත්මයාට. පන්දු අර 7ක් නිමාටපත් වෙලා තිබෙනවා. පන්දු 25න් තව පන්දු 18ක් තිබෙනවා. බොහොමත්ම ස්තුතියි. එහර බර විස්තර කරන ගෙනාවේ ජයමල් කණ්ඩායමේ නිත්‍ය නිවේදක ක්ලින්ටන් ප්‍රනාන්දු මහත්මයා මතකට සමගන යද්දී වල්පොල නවසේරුව කණ්ඩායම් සංවිධානය කරන ජයසිංහ පළවන ගුණානුස්මරණ තරගමාලාවේ අවසන් මහා තරගය තුල හෙන්මුල ජයමාලි වල්පොල නවසේරුව මුණ ගැසෙද්දී පන්දු අර 25කට සීමා කරලා තිබෙනවා මේ තරගය. මේ වන විටත් පන්දු අර 7ක් නිමාඩපත් වෙලා තිබෙනවා. තාමත් 1 ලකුණයි ජයමාලිය ලබාගෙන තිබෙන්නේ. කෙසේනම් ක්‍රීඩා විදිය තුල තවත් පන්දු අර 18ක් අතදිය තිබෙනවා. පන්දුට පහර දීමට බලමු. ක්‍රීඩා විදිය තුල තවත් සාර්ථක පිටිකරුවෙක්ව කැඳවාගෙන එනවා. දිනේෂ් අඩකවයට කැඳවාගෙන එනවා. ජයමාලි කණ්ඩායමේ ප්‍රබල පිටිකරුවන් කීප දෙනෙක්ගේ අඩුපාඩු ඇතුව තමයි ජයමාල් තරගයට සහභාගී වෙන්න මන්දද නුවන් පිටෝ නාමල් උදය කුමාර දුමින්දා සංක සිල්වා වැනි ප්‍රබල පිටිකරුවන් සූදානම් මීළඟ පන්දුව යත් කරනවා. මේ පන්දුවත් මම හිතන්නේ පිටේ දවටෙන්නේ ක්‍රීඩා පිටිය තුල. කෙසේ නමුත් 8 වෙනි පන්දුව තුල තවත් පිටිකරුවෙක්ගේ බිඳවැටීමයි සිදු වෙන ක්‍රීඩා පිටිය තුල හැමනම් නිසල්මනේ ගමන් කරන ක්‍රීඩා පිටිය තුල ජයමාලිය දැන් පිටෙන් යමක් කළ යුතු
අවස්ථාවක් තුල පන්දු අර අටන් නිමාවට පත් වෙලා තිබෙනවා ක්‍රීඩා පිටිය තුල. එහෙමනම් දැන් ක්‍රීඩා පිටිය තුල රෝහන් කුමාර අපි තීරණාත්මක ප්‍රබල පිටිකරුවන් අපි අඩකවට අරගෙන යමු කියන එක මම විශ්වාස කරනවා. මන්ද අද ජයමාලි කණ්ඩායමේ ප්‍රබල පිටිකරුවන්ගේ අඩපාඩුව නිසා මම හිතන්නේ අද රෝහන් කුමාරටත් කණ්ඩායමේ නියාමකයාටත් අද ක්‍රීඩකින්ව හසුරා ගන්න හරිය අපහසුයි. මන්ද අද ප්‍රබල මුල්පෙළ පිටිකරුවන් කීප දෙනෙක්ගේ අඩපාඩුව නාමල් උදය කුමාර වැනි ප්‍රබල පිටිකරුවන්ගේ ආරම්භක පිටිකරුවන්ගේ අඩපාඩුව නිසා ජයමාලියට මම හිතන්නේ අද රෝහන් කුමාරට යම්කිසි ප්‍රශ්නයක් වෙලා ඇති ක්‍රීඩා පිටිය තුල ක්‍රීඩකයන් මම හිතන්නේ අද පන්දුවට පාර දීමට ක්‍රීඩා පිටියට කැඳවාගෙන එද්දී බලමු ක්‍රීඩා පිටිය තුල මීලක පිටිකරුවාව කැඳවාගෙන යනවා. තවත් ජයමාලි කණ්ඩායමේ සිටින ලාබාල පාසල් වියතාමත් පසු වෙන මේ ලාබාල පිටිකරුවා මිෂන් පොනාන්දු කැඳවාගෙන යනවා. මේ අශෝක් පොනාන්දු අශාන් පොනාන්දු මීලක පන්දු පාර ක්‍රීඩා පිටිය තුල මම හිතන්නේ දවිගේ පිටිකරුවෙක් හැටියට මේ දර්ශනයව නිකුත් වෙනවා ක්‍රීඩා පිටිය තුල. මම හිතන්නේ අර්ධකවාකාරයට මම හිතන්නේ තමයිගේ පාදය ඉදිරියට ගියා කියන එක තමයි මම හිතන්නේ ප්‍රධාන විනිසුරුවරයා තීරණය කරන්නේ. අර්ධකවාකාරය මම හිතන්නේ තමයිගේ පාදයක් ඉදිරියට ගියා කියන එක තමයි. එහෙමනම් 9 වෙනි පන්දුව තුල තවත් ජයමාලි කණ්ඩායමේ ප්‍රබල පිටිකරුවෙක්ගේ බිඳවැටීමයි දැන් සිදු වෙලා තිබෙන ක්‍රීඩා පිටිය තුල රහන් එන්න දැන් මුල්පෙළ පිටිකරුවන්ගේ මම හිතන්නේ ක්‍රීඩා පිටිය තුල මුල්පෙළ පිටිකරුවන් ලකුණු නොලබා ක්‍රීඩා පිටිය තුල දවියන ආකාරය මම දකිනවා. කෙසේ නමුත් දැන් 9 වෙනි පන්දුව තුල ජයමාලි කණ්ඩායමේ 9 වෙනි පන්දුව තුල ජයමාලි කණ්ඩායමේ තවත් ප්‍රබල පිටිකරුවෙක්ගේ බිඳවැටීමයි සිදු වෙන මම හිතන්නේ අද මීලක පිටිකරුවාව ආඩකවයට කැඳවාගෙන එන්න සූදානම් වෙනවා. බලමු මම හිතනවා නුවන් පිටෝ අද මම හිතන්නේ තමාගේ උණ වැළඳී තිබුණත් මම හිතන්නේ තමාගේ අසනීපය මදක් පසුපසට දාලා කණ්ඩායමට ලබා දෙන දායකත්වය නුවන් පිටෝ නැවත ගන්නවා පිට අතට මේ ජයමාලි කණ්ඩායම සිටින ප්‍රබල පිටිකරුවන් එදා අපි දැයට කිරිලෙන් පටන් අරගෙන ආපු ගමන මේ නුවන් පිටෝලා දැන් ක්‍රීඩා පිටිය තුල මිලක පන්දු පාර තන තිල්ලදිගේ මැද පෙළ පන්දු ගමන් කරන දායකයා වේගෙන් ගමන් කරනවා. මෙන්න දැන් පිටෝලා මෙන්න මේකයි මම කිව්ව පිටෝලා නැත්තම් හිතන්නේ අර ජයමාලියට මම හිතන්නේ විශාල පාඩුවක් යනවා. නුවන් පිටෝලා කණ්ඩායම තුල නැහැ කියන්නේ ජයමාලි කණ්ඩායමට විශාල පාඩුවක් යනවා. ප්‍රථම තරඟය දෙවනි තරඟය තුල පිටෝ අසනීපකාරී තත්ත්වෙන් මම හිතන්නේ තමා පාඩුවේ සිටියා. කෙසේ නමුත් අවසන් මහා තරඟය තමාගේ කණ්ඩායම මම හිතන්නේ නියෝජනය කරනවා. ඔහුගේ අසනීපකාරී තත්ත්වය මදක් පසුපසට දාලා ජයමාලි කණ්ඩායමට තිබෙන